හා යාළුවනේ ඔබව විස්මිත ලෝකයේ විත් කවිශ්ක YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ලෝක පුදුම හරහ ගැන කතා කරමු. එක රෝම කොලෝසියම. රෝම කොලෝසියම යනු ඉතාලියේ රෝමේ නගරයේ පිහිටි ලෝකයේ ප්‍රසිද්ධම පුරාණ ගොඩනැගිලි අතරින් එකකි. මේ ක්‍රිස්තු වර්ෂ 72 දී ඉදිකිරීම ආරම්භ කර ක්‍රිස්තු වර්ෂ 80 දී නිම කරන ලදී. වැදගත් තොරතුරු. එය විශාල වෘත්තාකාර ක්‍රීඩාංගණයකි. එකවර පුද්ගලයන් 50,000ට 80,000 පමණට අසුන් ගත හැකි විය. පුරාණ රෝම යුග ග්ලැඩියේටර් සටන්, සත්ව සංදර්ශන සහ මහජන උත්සව මෙහි පැවැත්විනි. කොලෝසියම කොන්ක්‍රීට් හා ගල් භාවිතයෙන් ඉදිකරන ලදී. භූමිකම්පා සහ කාලගුණික බලපෑම් නිසා එහි කොටසේ කිහිපයක් හානි වී ඇත. විශේෂත්වය මෙය පුරාණ රෝම ඉංජිනේරු හා වාස්තු විද්‍යාත්මක දක්ෂතාවයේ විශිෂ්ට නිදසුනකි. වර්තමානයේ ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථානවලින් එකකි. 2007 දී නව ලෝක පුදුම 7 අතරට තේරීපත් විය. 2. චීන මහා ප්‍රාකාරය. චීන මහා ප්‍රාකාරය යනු චයිනාහි පිහිටි ලෝකයේ ප්‍රසිද්ධම ඓතිහාසික නිර්මාණවලින් එකකි. එය රට ආරක්ෂා කිරීම සඳහා ඉදිකරන ලද දැවැන්ත ප්‍රාකාර පද්ධතියකි. ප්‍රධාන තොරතුරු දිග කිලෝමීටර් 21,000කට වැඩි වේ. ඉදිකිරීම ආරම්භ වූයේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ පමණය. විවිධ රාජවංශ විසින් වසර ගණනාවක් පුරා එය පුළුල් කර ඇත. ප්‍රධාන අරමුණ වූයේ උතුරු ප්‍රදේශවලින් පැමිණි ආක්‍රමණිකයන්ගෙන් රට ආරක්ෂා කිරීමයි. ගල්, ගඩොල්, මැටි සහ ලී වැනි ද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකර ඇත. වැදගත්කම 1987 දී යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලදී. ලෝකයේ විශාලතම මිනිස් නිර්මාණවලින් එකක් ලෙස සැලකේ. වාර්ෂිකව ලක්ෂ ගණනක් සංචාරකයන් එය නැරඹීමට පැමිණේ. 3. ටජ් මහල්. ටජ් මහල් යනු ඉන්දියාවේ ඇති ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ ස්මාරකවලින් එකකි. ප්‍රධාන තොරතුරු ලෙස ඉදිකිරීම ආරම්භ කළේ ක්‍රිස්තු වර්ෂ 1632 දීය. ඉදිකර වූයේ ෂා ජහෑන් නම් මෝගල් අධිරාජ්‍යය විසිනි. ඔහුගේ ආදරණීය බිරිඳ වූ මටේස් මහල් සිහිවීම සඳහා මෙය ඉදිකරන ලදී. ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ වීමට වසර 20කට ආසන්න කාලයක් ගත විය. සුදු මර්මර ගල්වලින් වයිට් මාබල් නිර්මාණය කර ඇත. විශේෂතා. ලෝකයේ ලස්සනම ගොඩනැගිලි අතරින් එකක් ලෙස සැලකේ. මෝගල්, පර්සියානු සහ ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාර සම්මිශ්‍රණයක් දැකිය හැක. හිරු එළිය අනුව එහි වර්ණය සුළු වශයෙන් වෙනස් වන බව පෙනේ. වසරකට මිලියන ගණනක් සංචාරකයන් එය නැරඹීමට පැමිණේ. ලෝක උරුමයක් 1983 දී යුනෙස්කෝ විසින් ටජ් මහල් ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලදී. කෙටි නිගමනය. ටජ් මහල් යනු ආදරයේ සංකේතයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වූ, ඉන්දියාවේ අති විශිෂ්ට ගෘහ නිර්මාණ අගනාකමක් සහිත ලෝක උරුම ස්මාරකයකි. 4. මාචු පිච්චු. මාචු පිච්චු යනු මැචු පිච්චුහි පිහිටි ලෝක ප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක නගරයකි. එය 15 වන සියවසේදී ඉන්කා එම්පයර් විසින් ඉදිකරන ලද බව සැලකේ. වැදගත් තොරතුරු පිහිටීම, පෙරුහි ඇන්ඩීස් කඳුකරේ. උස, මුහුදු මට්ටමේ සිට මීටර් 2430ක් පමණ. ඉදිකිරීම, ක්‍රිස්තු වර්ෂ 1450 පමණ. නැවත ලෝකයට හඳුන්වා දුන්නේ, හිරම් බින්හැම් විසින් 1911 දී. 1983 දී යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලදී. විශේෂත්වයන් කඳු මුදුනක පිහිටා ඇති අලංකාර නගරයකි. ගල් කැබලි එකිනෙකට හොඳින් ගැලපෙන ලෙස සිමෙන්ති නොමැතිව ඉදිකර ඇත. කෘෂිකාර්මික පඩිපෙළ දේවාල සහ නිවාස රැසක් ඇත. ලෝකයේ අතිවිශිෂ්ට සංචාරක ආකර්ෂණ ස්ථාන අතර එකකි. පුදුම 7 සමග සම්බන්ධය මාචු පිච්චු 2007 දී තෝරාගත් නව ලෝක පුදුම 7 අතර එකකි. 5. පිරමීඩ. පිරමීඩ යනු පැරණි ඊජිප්තු ජාතිකයන් විසින් රජවරුන් සඳහා ඉදිකරන ලද විශාල සොහොන් ගොඩනැගිලි වේ. ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ පිරමීඩ පිහිටා ඇත්තේ පිරමිඩ්ස් ඔෆ් ගිසා ප්‍රදේශයේය. ප්‍රධාන කරුණු. පිරමීඩ ඉදිකර ඇත්තේ වසර 4500කට පමණ පෙරය. ඒවා විශාල ගල් කුට්ටි මිලියන ගණනකින් නිර්මාණය කර ඇත. ෆරෝවරුන්ගේ දේහ සහ වටිනා භාණ්ඩ තැන්පත් කිරීම සඳහා භාවිතා කර ඇත. පිරමීඩ තුල රහස් මාර්ග, කාමර සහ සොහොන් කුටි ඇත. මහා පිරමීඩය වඩාත් ප්‍රසිද්ධ පිරමීඩය වන්නේ ග්‍රේට් පිරමිඩ් ඔෆ් ගිසාය. එය ෆරෝ කුෆු සඳහා ඉදිකරන ලදී. මෙය ලෝකයේ පැරණි පුදුම 7න් අද දක්වා ඉතිරිව ඇති එකම පුදුමයයි. වැදගත්කම.
පිරමීඩ පුරාණ ඊජිප්තු ජනතාවගේ ඉංජිනේරු දක්ෂතාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංස්කෘතිය පෙන්වන ලෝක උරුමයන් ලෙස සැලකේ. කෙටි නිගමනය, පිරමීඩ යනු මනුෂ්‍ය ඉතිහාසයේ අතිවිශිෂ්ට නිර්මාණ අතරින් එකක් වන අතර, අදත් ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා අගනා උරුමයකි. පෙට්‍රා පෙට්‍රා යනු ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක නගරවලින් එකක් වන අතර ජෝර්දානයේ පිහිටා ඇත. එය පර්වත කපා නිර්මාණය කළ ගොඩනැගිලි සඳහා ලෝක ප්‍රසිද්ධය. වැදගත් තොරතුරු ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ නබටේයන් විසින් ගොඩනගන ලදී. රතු පැහැති ගල් පර්වතවල කපා නිර්මාණය කර ඇති නිසා රෝස් සිටි ලෙසද හඳුන්වයි. මෙහි ප්‍රසිද්ධතම ගොඩනැගිල්ල වන්නේ ද ට්‍රෙෂරි. 1985 දී යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලදී. 2007 දී නව ලෝක පුදුම 7න් එකක් ලෙස තේරීපත් විය. වැදගත්කම පෙට්‍රා පුරාණ වෙළඳ මාර්ගවල මධ්‍යස්ථානයක් වූ අතර, එහි අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පය සහ ඉතිහාසය නිසා වාර්ෂිකව ලක්ෂ ගණනක් සංචාරකයන් ආකර්ෂණය කරයි. 7. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව බ්‍රසීලයේ වඩාත් ප්‍රසිද්ධ සංකේතයකි. එය රියෝ ඩි ජේනීරෝ නගරයට ඉහළින් පිහිටි කෝකවඩෝ කන්ද මත ඉදිකර ඇත. ප්‍රධාන තොරතුරු රට, බ්‍රසීල් ඉදිකිරීම අවසන් වූ වර්ෂය 1931කි. ප්‍රතිමාවේ උස මීටර් 30කි. පදනම සමග මුළු උස මීටර් 38කි. අත් දෙකේ පළල මීටර් 28කි. ද්‍රව්‍ය ශක්තිමත් කොන්ක්‍රීට් සහ සබන්ගල්. වැදගත්කම ක්‍රිස්තුස් වහන්සේ සිය අත් විහිදාගෙන සිටින ආකාරය සාමය, ආදරය සහ ආරක්ෂාව නිරූපණය කරයි. එය බ්‍රසීලයේ ජාතික සංකේතයක් ලෙස සැලකේ. 2007 වසරේදී නව ලෝක පුදුම 7න් එකක් ලෙස නම් කරන ලදී. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නගරයේ කෝකෝවාඩෝ කන්ද මත පිහිටා ඇත. මීටර් 30ක් උස මෙම ප්‍රතිමාව 1931 දී විවෘත කරන ලදී. සාමය හා ආදරය සංකේතවත් කරන මෙම නිර්මාණය 2007 දී නව ලෝක පුදුම 7න් එකක් ලෙස තෝරා ගන්නා ලදී. අද එය ලොව ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථානයක් වේ.